ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි මම මේ මන්ත්‍රීතුමා කතා කරපු මේ පාස්කු ප්‍රහාරය ගැන කිව්වා. එතුමා දන්නේ නැහැ එතුමාලාගේ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ප්‍රධාන නිලධාරීන් දෙන්නම යහපාලන ආණ්ඩුවේ හිටපු අපරාධ පරිකෘති දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් අධ්‍යක්ෂකතුමා අනිත් එක DIG මහත්මයා බෝම්බ පිපිරෙනකොට ඒ දෙන්න තමයි අද තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම විමර්ශකයෝ දෙන්න. ඉතින් එහෙනම් ඉතින් එතුමාලා දෙන්නවත් අයින් කළා දාන්න. එතුමාලා තියාගෙන අපිට බයින්න එපා. එතුමාලාට තමයි නිවුස් එක ආවේ. බෝම්බ පිපිරෙන්න යනවායි කියලා. අපිට නෙමෙයි නිවුස් එක ආවේ. ඒ හින්දා එතුමාලා හොඳයි යහපාලන ආණ්ඩුව හොඳ නැහැ. ඒ හින්දා මේක බොරොන්ද තර්ක ගේන්න එපා. ඊළඟ දේ තමයි ඔබතුමා කිව්වා මේ පැය 11ක් ගැන. ගරු සභාපතිතුමනි ඊයේ ජනාධිපතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බානේ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා ඉරාන රජය පෙබරවාරි 26 වෙනිදා මේ නැවතුණක් එන්න තියෙනවා මේකට අවසර ඉල්ලුවයි කියලා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා. කවදාද පෙබරවාරි 26? දැන් ගාල්ලේ කවදාද ගහන්නේ? ගාල්ලේ ගහන්නේ 4 වෙනිදා පාන්දර. එතකොට දවස් 6ක් ඇයි තීන්දුව ගත්තේ නැත්තේ? ඇයි දවස් 6ක් තීන්දුව ගත්තේ? අයියෝ කියන්න එපා. අයියෝ කියන්න එපා. ඕගොල්ලන්ට අයියෝ තමයි. ඕගොල්ලෝ අද විපක්ෂයේ හිටියා නම් අද එහෙම නෙමෙයි. අද සබ්මැරින් එකේ පාටත් කියයි, සබ්මැරින් එකේ බොත්තම ඔබපු එක ආවත් කියයි ඕගොල්ලෝ. අද ඉතින් ආණ්ඩුව පස්සේ ඉඳගෙන. ඒ හින්දා ගරු සභාපතිතුමනි දැන් ජනාධිපතිතුමා ඊයේ පානදුරේ ඒ ප්‍රදේශයේ තිබු ඒ නැවේ හිටපු කට්ටිය බේරගත්තා. ඒක හොඳ දෙයක්. ඒක අපි මෙහෙලා දකින්නේ නැහැ. ඒක විය යුතු දෙයක්. ඒක තමයි අපි පෙරේදා ඉඳන් මෙතන කෑ ගැව්වේ. ඒක කරන්න කියලා. එතකොට ඔබතුමාලාගේ අර മന്ത്രിවරිය කීය කෑ ගහනවා අපි කරපු එක මෙලෙච්ච ප්‍රකාශයක්ලු. තේන ජනාධිපතිතුමා කරේ මෙලෙච්ච වැඩක් නේ. දැන් අපි ඊයේ පෙරේදා ඉඳන් මොකද්ද කිව්වේ? මේ නැවේ ඇවිල්ලා ඉන්න මිනිස්සු ටික බේර ගන්න කියලානේ අපි කිව්වේ. අපි කිව්වේ නෑ මේ ඉරානෙත් එක්ක එකතු වෙලා ඇමරිකාවට මිසයිල් ගහන්න කියලා. අපි කිව්වේ නෑ මේ ඇමරිකාවට මිසයිල් ගහන්න නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ ඇවිල්ලා මේ නැව ඇවිල්ලා තියෙනවා මේකේ ඉන්නවා මේ ඒගොල්ලන්ගේ නාවික නිලධාරීන් ඒ හින්දා මේ නැවට ඉඩ දෙන්න කියන එක තමයි කිව්වේ. එතකොට 26 වෙනිදා ඉඳන් 4 වෙනිදා වෙනකන් ඒ තීන්දුව ගත්තේ නෑ ගන්න බැරි වුණා. එතකොට දැන් ජනාධිපතිතුමා ඊයේ ඒ තීන්දුව ගත්තා. ඒක හොඳ දෙයක්. ඒ තීන්දුව ගන්න තමයි අපි කලින් ඉඳන් ජනාධිපතිතුමාට කිව්වේ. ජනාධිපතිතුමා කලින් ඒ තීන්දුව අරන් තිබුණා නම් අර ගාල්ලේදී මරුණ 100කට වඩා වැඩි පිරිසක් මරුණා. ඒ ජීවිත ටිකක් බේර ගන්න තිබුණා. අර ඊයේ වගේ ගිහිල්ලා නාවික හමුදාව ගිහිල්ලා බේරගත්තා වගේ ඒ ගාල්ලේ නවත්තර තිබුණු නැවටත් නාවික හමුදාව යවලා තීන්දුව ගත්තා නම් ඒ නැවේ ඉන්න නාවිකයෝ ටිකක් බේර ගන්න තිබුණා. ඒ ජීවිතේ එනම් මැරෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට කොමාරි සත්ව කරුණාව පාළ වෙච්ච එක ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මම ඉතා වගකීමෙන් කියනවා. දැන් ඉරාන තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් සහතික කරලා කිව්වා මේ නැවතුණ ලංකාවට ආවේ ලංකාවේ ඉන්න නාවික හමුදාපතිතුමාගේ ඉල්ලීම අනුව තමයි මේ නැවතුණ ආවේ කියලා ඉරාන තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් සහතික කරලා කිව්වා. මම මේ වගකීමෙන් කියන්නේ. ඔබතුමාලා අහන්න නාවික හමුදාපතිතුමාගෙන් එහෙම ආරාධනාවක් කරාද නැද්ද කියලා. ඔබතුමාලා අහන්න මම මේ කියන්නේ තා වගකීමෙන්. ඉරාන තානාපතිතුමා මේ කියපු දේ මම මේ කියන්නේ. ඒක වගකීමෙන් කියන්නේ. එතකොට කවුද ඒ ආරාධනාව? එතකොට ආණ්ඩුව දන්නේ නැතුවද නාවික හමුදාපතිතුමා ඒ ආරාධනාව කළේ? ආණ්ඩුව දන්නේ නැතුවද? එහෙනම් ඒක හොයලා බලන්න. නාවික හමුදාපතිතුමා මේ ආණ්ඩුව දන්නේ නැතුව එහෙම ආරාධනාවක් කරාද කියලා ඒක හොයලා බලන්න. ඊළඟ එක තමයි දැන් ගරු සභාපතිතුමනි දැන් මෙතුමාත් කිව්වා මේ ආණ්ඩුව ඇවිල්ලා නියුට්‍රල් පොසිෂන් එකේ ඉන්නවා. කියන්නේ මැද තැනක. ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමා මේ එක්සත් එමිර් රාජ්‍ය ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා තිබෙනවා. අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ තියෙනවා UAE President received phone call from President of Sri Lanka condemning Iranian attack. මොකද
ඉරාන ප්‍රහාර හෙලා දකලා ජනාධිපතිතුමා එක්සත් එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමාට කතා කරලා මේක හෙලා දැක්ක කියලා ඒගොල්ලන්ගේ මාධ්‍යංශය මේ ප්‍රවෘත්තියක් නිකුත් කරලා තියෙනවා. එතකොට කොහොමද වෙන්නේ නියුට්‍රල් පොසිෂන් එකක්? දැන් ඉරානයට විරුද්ධව එතුමා එතුමා කතා කරලා තියෙනවා. හරි එහෙමනම් අපි අහුවේ ඔබතුමාලා ළමයි 165ක් මැරුණා. ඒක ඔබතුමාලා හෙලා දැක්කේ නැහැ. රාජ්‍ය නායකයෙක් ඝාතනය කරා. ඒක ඔබතුමාලා හෙලා දැක්කේ නැහැ. ඒ දෙකේම ඔබතුමාලා නිශ්ශබ්දව හිටියා. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමාලාගේ විශේෂයෙන්ම ඔබතුමාලා දේශපාලනය කරන කාලේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩියක කාලයක් විපක්ෂයේ ඉන්න කාලේ ඔබතුමාලා මේ රටේ මේ බලවත් රටවල් අනිකුත් රටවල් වලට කරන අසාධාරණයට විරුද්ධව හැම තිස්සෙම ලිප්ටන් වටරවුමේ ඇමරිකන් තානාපති කාර්යාලයේ ඉස්සරහ හිටපු උදවිය මේ මෙතන හිටපු මේ ඉස්සරහ බේලේ ඉන්න ඇමතිවරු ඔක්කොම මගේ ළඟ තියෙනවා මේ වීඩියෝ ක්ලිප්. ඔබතුමාලා එහෙම හිටියේ විජය හේරත් ඇමතුමා ඔක්කොම බිමල් රත්නායක නලින්ද ජයතිස්ස මාත් එක්කත් ඉඳලා තියෙනවා. මමත් ඉඳලා තියෙනවා මේ පෙළපාලි වල. මේ කරපු අසාධාරණයට විරුද්ධ. ඉතින් එහෙම දේශපාලන ව්‍යාපාරයක් අද වෙනකොට ඊටාම නපුංසක විදියට ඇසිරීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කිව්වේ නෑ මේ ඉරානෙත් එක්ක එකතු වෙලා ගිහිල්ලා මේ ඇමරිකාවට ගහන්න ඊශ්‍රායලයට ගහන්න කියන එක නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ අපේ රටේ රාජ්‍ය නායකයන් හැමදාම මේ වගේ ප්‍රශ්න මතුවුණාම හැමදාම අසාධාරණයට විරුද්ධව යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා. ඒ යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා මේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ. මේ ඉරානෙත් එක්ක මේ යුද්ධයාවේ පළවෙනි වතාව නෙමෙයි. මීට කලින් ඉරාකේ එක්ක ආවා, සිරියාව එක්ක ආවා, ලිබියාව එක්ක ආවා. ඊයේ පෙරේදා කටාර් රාජ්‍යයට පහර එල්ල කරා ඊශ්‍රායලේ. එතකොට මේව දිගටම ආපු ඒවා. එතකොට අපේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ හැමදාම ඒ ප්‍රතිපත්තිමය තීන්දුවක හිටියා. ඒ හින්දා තමයි ඔබතුමාලා වගේ අධිරාජ්‍ය විරෝධී විපක්ෂයේ ඉන්නකොට ඒක ගැන අපිට දේශපාලන අදහස් ඔබතුමායි කාලේ අවසානයි අවසන් කරන්න. එහෙම හිටපු දේශපාලන ව්‍යාපාරයක අන්න කුමාර වගේ කෙනෙක් බලයට ආවම අපි හිතුවා අර රාජ්‍ය නායකයන්ට වඩා මෙතුමාගේ පාලන කාලේ ඒ අධිරාජ්‍ය විරෝධී ගතිය මේ යටවල ඉන්න රටවල් වලත් වෙන අසාධාරණයන් වලට වෙනවා ඔබතුමාලා පෙනීටි කියලා අපි විශ්වාස කරා. ඒකයි අපි මේ කියන එක තේරුම් ගන්න. එහෙම නැතුව ඔබතුමාලාගේ ආණ්ඩුව වටන්නවත් ඔබතුමාලාට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරන්නවත් නෙමෙයි. මේක දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේශපාලන ප්‍රශ්නේ ඔබතුමාලා තේරුම් ගන්න. ඔබතුමාලා අපිට වැඩි විපක්ෂයේ ඉන්නකොට මේ අධිරාජ්‍යවාදී ප්‍රහාර ගැන කතා කරපු උදවිය. ඒව ගැන දේශනා කරපු උදවිය. එහෙම වෙලා අද ඔබතුමාලාගේ බලය යටතේ මේ ඉරානයට ගහපු ප්‍රහාර ඔබතුමාලාට හෙලා දකින්න බැරි නම් ළමයි 165ක් මරපු එක හෙලා දකින්න බැරුණා. රටේක රාජ්‍ය නායකයව මරපු එක හෙලා දකින්න බැරි නම් හොඳයි අවසන් කරමු ගරු මන්ත්‍රීතුමනි. කාලයක් කරපු මේ දේශපාලන ව්‍යාපාරය මොකද්ද කියලා අපි සියලු දෙනාටම හිතන්න වෙනවා. බොහොම